අයිබෝන් දරුවනේ ඉතින් සුපුරුදු පරිදි අදත් VI එඩියුකේෂන් වෙතින් බලාපොරොත්තු වෙනවා ඔබට ආර්ථික විද්‍යාවේ දෙවනි පාඩම නැත්නම් දෙවනි නිපුණතාවය වන ඉල්ලුම හා සැපයුම ඇසුරින් අ, යම් විෂය කරුණු ප්‍රමාණයක් ඔබට පැහැදිලි කරන්න. ඉතින් විශේෂයෙන් මම අද බලාපොරොත්තු වෙන දරුවනේ ඉල්ලුම් තීරක ඇසුරින් ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය කියන සංකල්ප ඔබට පැහැදිලි කරන්න. ඉතින් ඇදී සිටින අපිත් එක්ක ආර්ථික විද්‍යාව ඉතා වැදගත් පාඩමක් ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුලත් ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය තුලත් ඉතා ඉහළ වැදගත්කමක් තියෙන ඒකකයක විෂය කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මේ පිළිබඳව තවදුරටත් විෂය කරුණු දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තබා ගන්න ඔබට ප්‍රයෝජනවත් වේවි. ඉදිරියේදී මේ විවිධ වීඩියෝ පාඩම් මාලා ඇසුරින් ආර්ථික විද්‍යාවේ විෂය කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු දරුවනේ කොහොමද මේ ආර්ථික විද්‍යාවේ දෙවනි පාඩම විශේෂයෙන්ම ළමයි අතර ජනප්‍රියලා තියෙන මේකේ නම ඉල්ලුම හා සැපයුම කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා ඉල්ලුම සැපයුම ගැන දන්නවා නම් ගිරවෙකුට උනත් ආර්ථික විද්‍යාව කියන්න පුළුවන් කියලා. එහෙම යෙදිලා තියෙන්නේ මේ පාඩමේ තියෙන වැදගත්කම මේ ආර්ථික විද්‍යාව විෂය තුල ඉතා ඉහළ වැදගත්කමක් තියෙන පාඩම් කොටසක්. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ බොහොම කෙටියෙන් සරලව ඔබත් සමග මේ ඉල්ලුම සම්බන්ධයෙන් තියෙන මූලික සංකල්ප කිහිපයක් කතා කරන්න. ඒකෙත් දරුවනේ අපි මේ ඉල්ලුම පිළිබඳව ආර්ථික විද්‍යාත්මකව හරියට නිර්වචනය කරන්න ඉගෙන ගන්න අවශ්‍යයි. ඒ නිසා දරුවෝ ඉල්ලුම නිර්වචනය කරලා ඉතා වැදගත් කරුණු ප්‍රමාණයක් අපි මේකේ සඳහන් කරන්න ඕනේ. ඉතින් මම ඔබට මේ දක්වන්නේ කොහොමද අපි කිසියම් භාණ්ඩයකට දෙන ඉල්ලුම වඩා නිවැරදිව පැහැදිලි කරන්නේ. මේක පැහැදිලි කරද්දී පුතේ අපි යම් අනිවාර්යෙන් සඳහන් කළ යුතු කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඔබ දකිනවා විශේෂයෙන් මේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් කියන එක. අපි හැම විටම ඉල්ලුම කතා කරන්නේ සලකා බලන කෙටි කාල පරිච්ඡේදයක් තුල. ඒ කියන්නේ මේක ඇත්තටම සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයක් දරුවනේ. වෙළඳපොළ භාණ්ඩයකට තියෙන ඉල්ලුම සැපයුම සමතුලිතය කියන සංකල්ප සූක්ෂම ආර්ථික විද්‍යාවේ සංකල්ප. ඉතින් ඒකයි හැම විටම අපි මේක නිශ්චිත කාල පරිච්ඡේදයක් වගේම සලකා බලන නිශ්චිත භාණ්ඩයක් සම්බන්ධයෙන් තමයි ඉල්ලුම කතා කරන්නේ. එතකොට මේකේ තවත් වැදගත් කරුණු තමයි ඔබ දැන් බලන්න මේක කියවලා හොඳට කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව පවතින විට විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට කැමති ඒ වගේම මිලදී ගැනීමට හැකියාව ඇති සහ මිලදී ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයන් ඉල්ලුම නම් වේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ අවධාරණය කරනවා ඉල්ලුම කියලා කියන්නේ කිසියම් භාණ්ඩයකින් අපි මිලට ගන්න ප්‍රමාණය නෙවෙයි ඒ භාණ්ඩයට තියෙන්න පුළුවන් විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයෙකු විසින් මිලදී ගැනීම කැමැති හා සූදානම් ප්‍රමාණ සියල්ල කියන. නිසා මේක ඉතා වැදගත් මේ කොටස් ටික. මොකද ඉල්ලුම කියන්නේ පොතේ තනි මිලට ගැනීමක් නෙවෙයි යම් නිශ්චිත මිලකද මිලට ගැනීමක් නෙවෙයි ඒ විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්නා ප්‍රමාණයන් සියල්ලටම තමයි ඉල්ලුම කියලා කියන්නේ. ඒ කියන්නේ අඛණ්ඩ මිලට ගැනීම. මිල ගණන් හා බැඳුණු සම්බන්ධයක් තමයි ඉල්ලුම තුළ හැම විටම සඳහන් වෙන්නේ. ඒ නිසා ඔබ ඉල්ලුම නිර්වචනය කරද්දී මෙන්න මේ වචන ඉතා නිවැරදිව අතුවත් කරන්න. විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කැමැති සහ හැකියාව ඇති ප්‍රමාණයන් සියල්ල කියන එක ඉල්ලුමේ වැදගත්. ඒ නිසා අපි කිසිම තැනක දරුවනේ ඔබ දකින්න වගේ බලන්න යම් මිලකදී අපි මිලට ගන්න ප්‍රමාණ තියෙන්න පුළුවන්. උදාහරණයක් ඔබ මේ දකින්න මිල රුපියල් 10දී අපි ඒකක 125ක් මිලට ගන්න. අපි කවදාවත් මේකට ඉල්ලුම කියලා කියන්නේ නැහැ. නිශ්චිත මිලකදී දරුවනේ මිලට ගන්න ප්‍රමාණයට අපි ඉල්ලුම කියලා කියන්නේ නැහැ. අපි ඉල්ලුම කියන්නේ මොකටද? දැන් මේ බලන්න. මේ වග්ගය තුල ඔබ දකින්න මිල රුපියල් 5 10 15 20 25 ආදී ලෙස වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට එක එක මිල ගණන් වල ගැනුම්කරුවෙක් මිලට ගන්න කැමති ප්‍රමාණයක් සඳහන් වෙනවා. එතන මේ සියල්ලටම තමයි අපි ඉල්ලුම කියන සංකල්පය පාවිච්චි කරන්නේ. පැහැදිලිනේ? මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. මොකද ඉල්ලුම තුල හරි වැදගත් කාරණයක් ඒක. ඉල්ලුම කියන්නේ තනි මිලට ගැනීමක් නෙවෙයි. මිල ගණන් හා බැඳුණු මිලට ගැනීමක් කියන එක අපි මේක අවධාරණය කරමු. ඔබ නිර්වචනය කරද්දී ඉල්ලුම වඩා හොඳින් නිර්වචනය කරනකොට ඒ කරුණු එකතු කරන්න මතක තබා ගන්න. මොකද විශේෂයෙන් පුතේ උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දරුවෝ පිළිතුරු ලියද්දී පේපර් එකට අපි විශේෂයෙන් පිළිතුරු පත්‍ර ඇගීමේදී නිරන්තරයෙන් දකින දෙයක් තමයි මේ සංකල්ප දරුවෝ ගොඩක් දන්නවා. හැබැයි ඒවා අවශ්‍ය තැනට වඩා නිවැරදිව ලියන්න
අසමත් වෙනවා. සමහරට අපි ඊට පොඩි වචනයක් නොසලකිලින් අත්හැර දානවා. ඒක වැදගත් වචනයක්. ඒක අත්හැර දැමීම ඇතුළ ලකුණු අහිමි වෙන අවස්ථා අපි පේපර් මාකින් වල දැකලා තියෙනවා. ඒ නිසා ඉල්ලුම නිර්වචනය කරද්දිත් ඒ විවිධ මිල ගණන් යටතේ මිලට ගන්න ප්‍රමාණයන් සියල්ල කියන එක විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. ඒකයි මම ඔබට පිළිබඳව මතක් කරේ. හොඳයි. ඊළඟට අපි බලමු අ, ඉල්ලුම ගැන කතා කරනකොට ආර්ථික විද්‍යාව පුතේ තවත් සංකල්පයක් තමයි සඵල ඉල්ලුම කියන්නේ. සඵල කියන්නේ සැබෑ ඉල්ලුම කියන අදහස. ඒතර ආර්ථික විද්‍යාව තුළ ඇත්තටම කතා කරන්නේ අපි සඵල ඉල්ලුමක් තමයි. එහෙනම් මොකද්ද මේකේ තියෙන මේ විශේෂත්වය? යම් භාණ්ඩයකට ඉල්ලුමක් හටගන්නම් පුතේ අපි කියනවා මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ වුණොත් තමයි සැබෑ ඉල්ලුමක් හටගන්නේ කියලා. ඕනම භාණ්ඩයකට ඉල්ලුමක් හටගන්න නම් එකක් ඒ භාණ්ඩයේ මිනිසුන්ට උවමනා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මිලදී ගැනීමට කැමැත්තක් තියෙනවා. කැමැත්ත තිබ්බට විතරක් මදිනේ. අපිට තියෙන්න ඕනේ ඒක මිලදී ගන්න හැකියාව. ඒකට අපි කියනවා ක්‍රය ශක්තිය කියලා. ඉතින් කැමැත්තයි ක්‍රය ශක්තියයි තියෙනකොට සමහරට අපිට හිතෙන්න පුළුවන් ආසාවක් තියෙනවා, උවමනාවකුත් තියෙනවා, සල්ලිත් තියෙනවා. එහෙනම් ඉල්ලුමක් බිහි වෙන්න පුළුවන්. නමුත් මේකේ තව කාරණයක් අපි අවධාරණය කරනවා පුතේ. වෙළඳපොලෙන් අපි කිසියම් භාණ්ඩයක් මිලදී ගන්න නම් අපි ළඟ මුදල් තියෙන්නත් ඕනේ, ක්‍රය ශක්තිය තියෙන්නත් ඕනේ, ඒ භාණ්ඩයට අපේ කැමැත්ත තියෙන්නත් ඕනේ සහ ඒක මිලදී ගන්න අපේ යම් ක්‍රමවේදයක් සැලැස්මක් තියෙන්නත් ඕනේ කියන. ඉතින් මෙන්න මේ කරුණු තුන එකතු වන ඉල්ලුමට තමයි අපි ආර්ථික විද්‍යාවේ සඵල ඉල්ලුම කියන සංකල්පය භාවිත කරන්නේ. ඉතින් මේකත් අපි හරියටම දැනගෙන ඉන්නුණු කාරණයක් ඉල්ලුම සම්බන්ධ. හොඳයි. ඊළඟට අපි ගියොත් පුතේ ආර්ථික විද්‍යාවේ ඉල්ලුම පිළිබඳව කතා කරන ප්‍රධානම කරුණු දෙකක්. ඉල්ලුමේ ප්‍රභේද දෙකක් කිව්වත් වඩා නිවැරදි. පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. හොඳයි. අපි බලමු මොකද්ද පෞද්ගලික ඉල්ලුම. මේ පොඩි වෙනසකින් තාපුතේ මේක සංකල්ප දෙක වෙනස් වෙන්නේ. පෞද්ගලික ඉල්ලුම කිව්වහම අපි අවධාරණය කරන්නේ කිසියම් භාණ්ඩයකට වෙළඳපොළ ඉන්න පුළුවන් එක් ගැනුම්කරුවෙක්. අපි දන්නවා භාණ්ඩ මිලදී ගන්න ගැනුම්කරු ගොඩක් ඉන්නවා වෙළඳපොළ. නමුත් අපි කතා කරන්නේ එක් ගැනුම්කරුවෙක් විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයන් තමයි පෞද්ගලික ඉල්ලුම කියලා කියන්නේ. ඒතර මේකේ අවධාරණ වෙනවා නිශ්චිත එක භාණ්ඩයක් නිශ්චිත එක් ගැනුම්කරුවෙක් විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයක්. බලන්නකො මේ සටහන දිහා. මිල රුපියල් 5 10 15 කියලා විවිධ මිල ගණන් තුනක් තියෙනවා. X කියන පුද්ගලයා මිල රුපියල් 5දී 20ක් මිලට ගන්න කැමැත්තක් සූදානමක් තියෙනවා. 10දී ඒකක 10ක් මිල රුපියල් 15 වුණොත් කිසිවක් මිලට ගන්න නැහැ. ඒතර මේකට අපි කියනවා X ගේ පෞද්ගලික ඉල්ලුම. X කියන පුද්ගලයාගේ පෞද්ගලික ඉල්ලුමක් මේ තියෙන්නේ. කිසියම් භාණ්ඩයකට. ඒ වගේම විකල්ප Y-ටත් ඒ වගේ ඉල්ලුමක් තියෙන්න පුළුවන්. Y කියන පුද්ගලයා මිල රුපියල් 5දී මිලට ගන්න ප්‍රමාණයක් තියෙනවා. 10දී මිලට ගන්න ප්‍රමාණයක් තියෙනවා. 15දී මිලට ගන්න ප්‍රමාණයක් තියෙනවා. අපි ඒකට කියනවා Y ගේ ඉල්ලුම. ඉතින් ඔය පොතේ වෙළඳපොලේ කිසියම් භාණ්ඩයකට එක් එක් පාරිභෝගිකයන් විසින් මිලට ගනු ලබන ප්‍රමාණයන් තමයි අපි පෞද්ගලික ඉල්ලුම කියන එකෙන් අවධාරණය කරන්නේ. එහෙනම් මොකද්ද මේ වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ? පුතේ වෙළඳපොළ ඉල්ලුම තුල අපි අවධාරණය කරනවා එහෙනම් වෙළඳපොලේ ඉන්න සියලු ගනුදෙනුකරු. දැන් වඩා ප්‍රායෝගික අත්දැකීම් අපි ගත්තොත් වෙළඳපොලක ගනුම්කරුවෝ රාශියක් ඉන්නවා. එතකොට යම් භාණ්ඩයකට නිශ්චිත කාලයක් තුල වෙළඳපොලේ ඉන්න සියලුම ගනුදෙනුකරුවෝ විසින් නැත්නම් සියලුම ගැනුම්කරුවෝ විසින් අර කියන විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්නට අපේක්ෂා කරන ප්‍රමාණයන් සියල්ල තමයි අපි වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ. පුතේ මෙතනදී වැඩියෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන එකක් තමයි කොහොමද අපි මේ පෞද්ගලික ඉල්ලුම තුලින් වෙළඳපොළ ඉල්ලුම හඳුනගන්නේ. ඒ නිසා මෙන්න මේ වචනේ හරි වැදගත්. විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ඉල්ලුම් ප්‍රමාණයන් වල තිරස් එකතුව. ඒ කියන්නේ සියලු ගැනුම්කරුවෝ විසින් මිලට ගනු ලබන විවිධ ප්‍රමාණවල තිරස් එකතුව තමයි වෙළඳපොළ ඉල්ලුමට අදාළ වෙන්නේ. ඒතර වෙළඳපොළ ඉල්ලුම අපි කොහොමද ගණනය කරන්නේ කියලා අහුවොත් අපි වඩා නිවැරදිව ලියන්න ඕනේ පෞද්ගලික ඉල්ලුම් වක්‍ර හෝ පෞද්ගලික ඉල්ලුම් ලේඛන තිරස් අතට එකතු කිරීමෙන් තමයි වෙළඳපොළ ඉල්ලුම හෝ වෙළඳපොළ ඉල්ලුම් ලේඛන අපි ගොඩනගා ගන්න. ඒක මේක හොඳට බලන්න පුතේ මේ සටහන දිහා. ඔබ දකින්නේ මේ එක එක පුද්ගලයන් තුන් දෙනෙක්ගේ පෞද්ගලික ඉල්ලුම් තොරතුරු ටිකක්. X ගේ ඉල්ලුම තියෙනවා, Y ගේ ඉල්ලුම තියෙනවා, Z ගේ ඉල්ලුම තියෙනවා. ඒතර දරුවනේ වෙළඳපොළ ඉල්ලුම කියලා අපි කියන්නේ අර කියන විවිධ මිල ගණන් වලදී මේ වෙළඳපොලේ ඉන්න පාරිභෝගික තුන් දෙනාම දැන් අපි මේ මොහොත හිටනවා මේ වෙළඳපොලේ ඉන්න ගැනුම්කරු තුන් දෙනයි. මේ තුන් දෙනාම එක් එක් මිල ගණන් යටතේ මිලට ගනු ලබන ප්‍රමාණයන් සියල්ලටම තමයි වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ. බලන්න ඒක ගොඩ නැගෙන හැටි.
කුටුම්බ ඉල්ලුම් නැත්නම් පෞද්ගලික ඉල්ලුම් වල තිරස් එකතු අපි මේ 30 20 40 කියන තුන එකතු කරලා තමයි 90 කියන වෙළඳපොළ ඉල්ලුම් ප්‍රමාණය ගොඩනගන්නේ. ඒතර මේක අපි සිරස් එකතුවකින් ගන්නේ නෑ පුතේ. ඒ කියන්නේ අපි පෞද්ගලික ඉල්ලුම් වල සිරස් එකතුව නෙමෙයි වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ. එක් එක් පෞද්ගලික ඉල්ලුම් වල තිරස් එකතුව තමයි වෙළඳපොළ ඉල්ලුමට වැදගත්. ඉතින් මේ කාරණේ පුතේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයකට අහලා තිබ්බා. පෞද්ගලික ඉල්ලුම තුලින් වෙළඳපොළ ඉල්ලුම් විඋත්පන්න කරගන්න ආකාරය පැහැදිලි කරන්න. ඉතින් ඒකේ පිළිතුරේදී දරුවන්ගේ බලාපොරොත්තු වෙන එකක් තමයි මෙන්න මේ පෞද්ගලික ඉල්ලුම් වල තිරස් එකතුව තුලින් තමයි වෙළඳපොළ ඉල්ලුම නිර්මාණය වෙන්නේ කියන එක දරුවෝ හරියට ලියනවද කියන එක පෙරම මාකින් එකදී බලලා තියෙනවා. ඒ නිසා මේ අපි දන්න සරල සංකල්ප වෙන්න පුළුවන් දරුවනේ. නමුත් අපිට මග හැරෙන පුංචි කරුණකින් අපේ විභාග පේපර් එකේ ලකුණු අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා වෙළඳපොළ ඉල්ලුම ගැන පැහැදිලි කරද්දී හොඳට මතක තියාගන්න නිශ්චිත කාලයක් තියෙනවා. වෙළඳපොළ ඉන ගැනුම් කරු සියලු දෙනාම සලකා බලනවා. ඒ සියලු දෙනාම විවිධ මිල ගණන් වලදී මිලට ගනු ලබන විවිධ ප්‍රමාණයන් වල සිරස් එකතුව තුලින් තමයි වෙළඳපොළ ඉල්ලුම නිර්මාණය වෙන්නේ. ඉතින් මේ විදිහට පුතේ අපිට වෙළඳපොළ ඉල්ලුම තුලින් වෙළඳපොළ ඉල්ලුම වක්‍රය ගොඩනගා ගන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම සමීකරණය හදන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේදී ඉල්ලුම් නීතිය සහ ඉතිරි කරුණු වලදී මේ පිළිවෙල දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. එතෙක් කොහොමද මතක තියාගන්න වෙළඳපොළ ඉල්ලුම කියන්නේ මොකක්ද? කොහොමද පෞද්ගලික ඉල්ලුම තුලින් වෙළඳපොළ ඉල්ලුම ගොඩනගන්නේ කියන එක. හොඳයි. එහෙනම් මම හිතනවා ඔබට ඉල්ලුමේ ප්‍රධාන කොටස් දෙකක් වුණ පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම කියන කරුණු ඔබට පැහැදිලි ඇති. ඊළඟට අපි යොමු වෙමු ඉල්ලුමේ ප්‍රධාන තව කරුණක් තමයි මේ ඉල්ලුම් තීරණය කරන සාධක හේවත් ඉල්ලුම් තීරක කියන එක. ඒ කියන්නේ අපි වෙළඳපොලේ කිසියම් භාණ්ඩයක ඉල්ලුම තීරණය කරනවා. අර කියන විවිධ මිල ගණන් යටතේ මිලට ගනු ලබන ප්‍රමාණයන් කොච්චරක්ද කියලා තීරණය කරන සාධක රාශියක් තියෙනවා. ඉතින් අපි මේ ඉල්ලුම තීරණය කරන සාධක හේවත් ඉල්ලුම් තීරකත් අර කලින් කතා කරපු පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක ලෙස වෙන් කර හඳුනා ගන්න ඕනේ. ඉතින් ඔබ මේ දකින්නේ කිසියම් භාණ්ඩයකට ඇති පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක. ඒ කියන්නේ වෙළඳපොළේ කිසියම් භාණ්ඩයකට එක් ගැනුම්කරුවෙක්ගේ ඉල්ලුම තීරණය කරන සාධක. ඒ තමයි ප්‍රධාන වශයෙන් සලකා බලන භාණ්ඩයේ මිල අපි P වලින් සංකේතවත් කරනවා. සම්බන්ධිත භාණ්ඩවල මිල ඒ කියන්නේ අපි සලකා බලන භාණ්ඩේ මිලට ගන්නකොට එහා බැඳුණු තව භාණ්ඩ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ මිල ගණන් සලකා බලන භාණ්ඩ ඉල්ලුම කෙරෙහි බලපානවා. පාරිභෝගිකයාගේ ආදායම් බලපානවා. පාරිභෝගික ආදායම් අතර මිලදී ගැනීම හැකියාව තීරණය වෙන්නේ. ඒ නිසා පාරිභෝගිකයාගේ ආදායම ඉල්ලුම තීරණය කරන්න බලපානවා. පාරිභෝගිකයාගේ රුචිකත්වය නේ එක් එක් භාණ්ඩ වලට අපේ තියෙන ආශාව රුචිකත්වයත් ඉල්ලුම තීරණය කරන්න බලපානවා. ඒ වගේම අනාගතයේ මිල පිළිබඳ අපේක්ෂාවන්. ඉතින් අදහස් කරන්න පුතේ වෙළඳපොලේ අපි සලකා බලන භාණ්ඩයේ මිල අනාගතේ කොයි ආකාරයට වෙනස් වෙයිද? ඉතින් අනාගතයේ මිල වැඩි වෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. අනාගතයේ මිල අඩු වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඔය අනාගතයේ මිල වෙනස් වීම පිළිබඳව තියෙන අපේක්ෂාව වර්තමාන ඉල්ලුමට බලපානවා කියන එක තමයි ඔය කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යනවා කිව්වොත්, පෙට්‍රල් මිල වැඩි වෙනවා කිව්වොත් ඒක බලපානවානේ වර්තමාන අද පෙට්‍රල් වල ඉල්ලුමට. මේ අපි කවුරුත් දන්නවා. හෙට අපි පෙට්‍රල් වැඩි වෙනවා කියලා අපේක්ෂාවක් නැත්නම් දැන ගැනීමක් ලැබුණොත් එහෙම අපි ඉක්මනින්ම අද වෙනදට වඩා වැඩියෙන් තෙල් ටිකක් ගහගන්න. ඒතර ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ එකයි අනාගත මිල වැඩිවීම පිළිබඳ අපේක්ෂාව වර්තමාන ඉල්ලුම වැඩි වෙන්න බලපාන. ඒ වගේම තමයි මේ මිල අඩු වීම පිළිබඳ අපේක්ෂාව. ඒ නිසා මේ අනාගත මිල අපේක්ෂාවන් වර්තමාන ඉල්ලුමට බලපාන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් සාධක කියලා මෙතන අදහස් කරන විදිහ නිශ්චිත නැහැ. විවිධ සාධක බලපාන්න පුළුවන් මේ සලකා බලන කරුණු වලට අමතරව දේශගුණික සාධක තියෙන්න පුළුවන්. කාලගුණික සාධක ඊළඟට සමාජ සංස්කෘතික වගේ සාධක වගේ ස්වභාවික හේතු බලන්න පුළුවන්. ඒවා වෙනස් සාධක කියලා අපි හඳුනගන්නවා. ඉතින් මුතේ මේ ටික අපි කියන්නේ පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක කියලා. එහෙනම් මොකද්ද වෙළඳපොළ ඉල්ලුම තියෙන සාධක? මොන බලන්න. පෞද්ගලික ඉල්ලුමේදී අපි කතා කරන්නේ එක ගැනුම්කරුවෙක් ගැනනේ. එහෙනම් වෙළඳපොළ ඉල්ලුමේදී අනිවාර්යයෙන්ම මේ කියන පෞද්ගලික ඉල්ලුම් තීරණය කරන සාධක වලට අමතරව ගැනුම්කරුවෝ සංඛ්‍යාව අදාළ වෙන්න ඕනේ. මොකද වෙළඳපොළ ඉල්ලුම කියන්නේ පුතේ වෙළඳපොළේ ඉන්න සියලු ගැනුම්කරුවන්ගේ ඉල්ලුම. එහෙනම් අර කියන පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක වලට අමතරව තව අතිරේක සාධකයක් එකතු වෙනවා. ගැනුම්කරුවෝ සංඛ්‍යාව අපි n වලින් සාමාන්‍යයෙන් සංකේතවත් කරනවා. ඒක උඩ පැහැදිලි නේද? වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක තියෙනවා. පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක තියෙනවා. ඉතින් මේවත් පුතේ ඉතා සියුම්ව ප්‍රශ්නවලදී ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. නේද? අපි සමහරට මේ පුංචි වචනේ අමතක කරලා දාලා නේද? අර ප්‍රශ්නේ මතු පිටින් බලලා උත්තර ලියනකොට අපේ පිළිතුර වර්ධින්න පුළුවන්. අපි දන්නේ එක.
නේද? අපි බොහෝ විට ඉල්ලුම තීරණය කරන සාධකව සරලව ඕනම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෙකුට මේක මතකයි. හැබැයි ප්‍රශ්නේ අහලා තියෙන විදිහ අමතක කරලා දාලා අපි අපේ මතකයෙන් පුරුද්දෙන් උත්තර ලියන්න ගියාම වරදින්න පුළුවන් නේද? හිතන්නකෝ අපෙන් අහන ප්‍රශ්නක කිසියම් භාණ්ඩයකට පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක මොනවද කියලා. අපි මතකයේ පුරුද්දට නේද සලකා බලන භාණ්ඩ මිල සම්බන්ධ භාණ්ඩ මිල පාරිභෝගික ආදායම රුචිය ගැනුම් කරු සංඛ්‍යාව අනාගත මිල පිළිබඳ අපේක්ෂා කියලා දිගට ලියාගෙන යනවා. අපි පොඩ්ඩි දෙයක් අමතක කරනවා අපෙන් අහලා තියෙන මොකද්ද? පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක. එතකොට අපි එතනට ගැනුම් කරු සංඛ්‍යාව ලිව්වහම අපේ පිළිතුර වැරදි. ඇත්තනම් සමහරට මාකින් ස්කීම් එකේ එන්න පුළුවන් පොතේ ගැනුම් කරු සංඛ්‍යාව තියෙනවා නම් සම්පූර්ණ ලකුණු අහිමි කරන්න කියලා එන්න පුළුවන්. මොකද හේතුව ළමයා ඒ පිළිබඳ අවබෝධයකින් තොරව පිළිතුරු ලියනවා කියන එක තමයි එතනදි සලකා බලන්නේ. ඒ නිසා අපි දන්න කරුණු පොතේ ඊටාම පරිස්සමෙන් විභාගයට ලියද්දි සලකා බලන්න ඕනේ. ඉතින් වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක කියනකොට ගැනුම් කරු සංඛ්‍යාව අදාළ වෙනවා. පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක කියද්දි මේක අදාළ වෙන්නේ නැහැ. ඉතින් හොඳට ඔබගේ අවධානය ඒවට යොමු කරන්න ඕනේ මේ කුංචි දේවල් පොතේ. මේවා දන්න ලේසි සරල ඒවා තමයි. හැබැයි අපිට පොඩි තැනකින් මිස් වුණාම අතහැරුණාම මේ වගේ අපිට ලැබෙන තියෙන ලකුණු අහිමි වෙන්න පුළුවන් විභාගෙ. ඒ නිසා හොඳ අවබෝධයකින් මේ විෂය කරුණු ඉගෙන ගන්න ඕනේ. හොඳයි. එහෙනම් ඊළඟට අපි බලමු පුතේ මේ ඉල්ලුම තීරණය කරන සාධකත් එක්ක බැඳුණු ඊළඟ සංකල්පය තමයි මේ ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ. ඒ ශ්‍රිතයක් කියන එකෙන් අදහස් කරන්නේ කිසියම් ගණිතමය සම්බන්ධතාවයක්. එතකොට මේ ගණිතමය සම්බන්ධතාවය හදන්න අපි පාවිච්චි කරගන්නේ ඉල්ලුම් ප්‍රමාණය කියන පරායත්ත විචල්යයි ඉල්ලුම් තීරක කියන ස්වායත්ත විචල්යක අතර සම්බන්ධතාවය. ඒ නිසා අපි කියනවා කිසියම් භාණ්ඩයකට ඇති ඉල්ලුම කෙරෙහි බලපාන සාධකත් එම භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණයත් අතර ඇති ශ්‍රේතාත්මක සම්බන්ධතාවය තමයි ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ කියලා. ඒ ඉල්ලුම් ශ්‍රිතය අපි ආමාකාරික ගණිත සමීකරණයක් ලෙස මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් ඒකේ ඔබ දකිනවා මේ QD වලින් ප්‍රකාශ වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය, quantity of demand මේ අනික් සාධක ටික තමයි ඉල්ලුම තීරණය කරන සාධක. එතකොට මේකේ අපි ගණිතමය සම්බන්ධයක් ලෙස ප්‍රකාශ කරනවා. මේක එතකොට අපිට පුළුවන් අර කලින් වගේම පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක ඇසුරේ පෞද්ගලික ඉල්ලුම් ශ්‍රිතය ප්‍රකාශ කරන්න. වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක ඇසුරින් වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය ප්‍රකාශ කරන්න. ඉතින් මුතේ මේ ඉල්ලුම් ශ්‍රිතය මොන ඉල්ලුම් ශ්‍රිතය වුණත් එකෙන් කියවෙන්නේ ඉල්ලුම තීරණය කරන සාධකයක වෙනස් වීමක් සිදු වුණොත් ඉල්ලුම් ප්‍රමාණයත් වෙනස් වෙන බව තමයි මේ ශ්‍රිතය තුළින් පැහැදිලි කරන්නේ. ඉතින් මේක අපි කියනවා ඉල්ලුම් න්‍යාය ඉදිරිපත් කරන ආකාරයක්. ඉල්ලුම් ශ්‍රිතය තුළින් ඉල්ලුම් න්‍යාය පෙන්වන්න කරනවා. න්‍යාය කියන්නේ පුතේ අපිට කරන මඟ පෙන්වීමක් නේ. ඒතර ඉල්ලුම පිළිබඳව කරන මඟ පෙන්වීමක් තමයි ඉල්ලුම් න්‍යාය. ඉතින් මේ මොකක්ද ඉල්ලුම් න්‍යායෙන් කියන්නේ? ඉල්ලුම තීරණය කරන සාධකයක හෝ කීපයක වෙනස් වීම මත ඉල්ලුම් ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ කියන එකට අපිට මඟ පෙන්වීමක් ඉල්ලුම් න්‍යායෙන් ප්‍රකාශ වෙනවා. ඉතින් ඉල්ලුම් න්‍යාය අපිට මේ විදිහට ඉල්ලුම් ශ්‍රිතයක් විදිහට ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. එතන පෞද්ගලික ඉල්ලුම් ශ්‍රිතය තියෙනවා. වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය තියෙනවා. වෙනස් වෙන්නේ අර එන්න අකුරෙන් නේද? එහෙම නැත්නම් ගැනුම් කරු සංඛ්‍යාවෙන් තමයි මේ ශ්‍රිතය වෙනස් වෙන්නේ. ඉතින් මේ ඉල්ලුම් ශ්‍රිතය අපිට හරි වැදගත් වෙනවා පුතේ. මොකද ඊළඟ සංකල්පයේ ගොඩ නැගෙන්නේ මේ ඉල්ලුම් ශ්‍රිතය හරහා. මේ ඔබට මේකේ පේනවා කිසියම් භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය කෙරෙහි මිල බලපානවා. සම්බන්ධිත භාණ්ඩවල මිල බලපානවා. වයි බලපානවා. ආදායම බලපානවා. රුචිය බලපානවා නේ. මේ වගේ වෙනස්කම් ඇති වුණාම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි පුතේ මේ ශ්‍රිතය දිහා බලලා අපිට කියන්න බෑ මෙහෙම. ආදායම වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ? නේද? මිල වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා හරියටම අපිට මේ ඉල්ලුම් ශ්‍රිතය දිහා බලලා කියන්න බෑ. අපිට කියන්න පුළුවන් වෙන්නේ මිල වෙනස් වුණොත්, ආදායම වෙනස් වුණොත්, සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කරන්න බෑ. අන්න එහෙම පැහැදිලි කරන්න තමයි අපි ඊළඟ සංකල්ප පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම ඔයාලා ඉල්ලුම ඉගෙන ගන්නකොට දරුවන්ට විශේෂයෙන්ම අමතක කරන්න බැරි එකක් තමයි ඉල්ලුම් නීතිය කියන එක. ඉතින් මම මේ වීඩියෝ එකේ අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන ඉල්ලුම් නීතිය කෙටියෙන් ඔබට සරලව පැහැදිලි කිරීමක්. මගේ ඊළඟ වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙනවා මේ ඉල්ලුම් නීතිය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරන්න සහ ඉල්ලුම් නීතියේ හේතු ඔබත් සමග සාකච්ඡා කරන්න. ඉතින් මොකක්ද එහෙනම් මේ ඉල්ලුම් නීතිය කියලා කියන්නේ? පුතේ අපි අර කතා කරපු කලින් මාතෘකාවේ කතා කරපු මෙන්න මේ ඉල්ලුම තීරණය කරන සාධක අතරින් සලකා බලන භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධයක් තමයි අපි ඉල්ලුම් නීතිය තුළ පැහැදිලි කරන්න හදන්නේ. මේ බලන්න. නිශ්චිත අවස්ථාවක මිල හැර අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිලත්
ඉල්ලුම් ප්‍රමාණයක් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඉතින් මෙතන නිශ්චිත කරනවා පුතේ අර සියලු සාධක ගැන නෙවෙයි කතා කරන්නේ මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තියෙනකොට මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර කොහොමද මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය තුළින් ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ ඉල්ලුම් නීතිය නිර්වචනය කරද්දී පුතේ මම මේ හයිලයිට් කරලා ඔබට වෙනම පෙන්නලා තියෙන්නේ ඔබ විසින් ලිවිය යුතු අනිවාර්ය කරුණු. ඉල්ලුම් නීතිය පැහැදිලි කරද්දී නිශ්චිත අවස්ථාවක මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි කියන උපකල්පනය අත්‍යවශ්‍යයි පුතේ. ඒකට හේතුව ඔබ දකින්න ඇති අර ඉල්ලුම් ශ්‍රිතය තුල තියෙනවනේ මිලත් එක්ක සාධක ගොඩක්. ඉතින් පුතේ මිල ඉල්ලුම් ප්‍රමාණය තීරණය කරන්න මිල ඇතුළු සාධක ගොඩක් බලපාන වෙලාවක මිල ඉල්ලුම් ප්‍රමාණය ගැන විතරක් අපිට කතා කරන්න බෑනේ අනිත් අය ඉන්නකොට. ඒ නිසා අපි අනිවාර්ය උපකල්පනයක් දාලා තියෙනවා. මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි කියලා. ඉතින් ඔබ ඉල්ලුම් නීතිය ලියද්දී පුරුද්දට මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය වේ කිව්වොත් ඒක සම්පූර්ණ පිළිතුරක් නෙවෙයි. මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හටගන්න නම් පුතේ මිල හැර අනිකුත් සාධක ස්ථාවර වෙන්නම ඕනේ. අනිකුත් සාධක වෙනස් වෙන තත්වයක් ඇතුළේ අපිට මිල ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධයක් ගැන කියන්න බෑ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඉල්ලුම් නීතිය හරියටම ලියද්දී මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරලා ලියන්න. සහ මෙන්න මේ ප්‍රතිලෝම සම්බන්ධය කියන්නේ මොකක්ද කියන එකත් පුතේ ලියන්න. එතනදී ඔබ පිළිතුරු ලියනකොට කෙටියෙන් නේද? ඊටාම මේ සරලව ලියලා අත්හරින්න සූදානම් වෙන්න එපා. ඉල්ලුම් නීතිය පැහැදිලි කරන්න හෝ ඉල්ලුම් නීතිය හඳුන්වන්න කියලා තියෙන වෙලාවක නිකම්ම මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය කියලා ලියලා දාන්න නිකා ඉන්න එපා. ඒ ප්‍රතිලෝම කියන්නේ මොකක්ද කියන එකත් නැවත ලියන්න. මේ බලන්න මම දාලා තියෙනවා යටින් අනිකුත් කරුණු වෙනස තිබියදී නේද සලකා බලන බාන්නේ මිල වැඩි වෙන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු වන බවත් මිල අඩු වනට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන බවත් ඔය වාක්‍ය ලිව්වා කියලා වැඩි වෙන්නේ නැහැ. නේද? ඒ නිසා ලියනකොට හරියට ලියන්න. ඒතර පිළිතුරක් බලන කෙනාටත් තේරෙනවා මේ ළමයා මේ ඉල්ලුම් නීතිය පිළිබඳව නේද? හොඳ අවබෝධයකින් ලියන්නේ. දන්න ළමයෙක් කියන එක හොඳට තේරෙනවා. නිකම් ඔහේ ප්‍රතිලෝම සම්බන්ධතා ලියලා නතර කරන්න එපා. වැඩි වෙන්නේ නැහැ. ඊටු කරුණත් එකතු කරන්න. ඉතින් මෙන්න මේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හටගන්නේ ඇයි නේද? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි? මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ ඇයි? මෙන්න මේවට හේතු තියෙනවා පොතේ. අපි ඉල්ලුම් නීතිය නිර්වචනය කරද්දී මෙහෙම කියනවා ප්‍රතිලෝම සම්බන්ධතාවය කියලා. නමුත් අපි ඊට පස්සේ විග්‍රහ කරගන්න ඕනේ ඉල්ලුම් නීතිය හටගන්නේ කොහොමද? ඇයි මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හටගන්නේ? ඉතින් මේකට හේතු විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ. ගොඩක් වෙලාට ළමයිට වරදින තැනක් සහ ළමයිට ටිකක් සංකීර්ණ තැන් දෙකක් තමයි මේ ඉල්ලුම් නීතියට හේතු නිවැරදිව විග්‍රහ කරන එක. ඉතින් මුතේ මගේ ඊළඟ වීඩියෝ එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉල්ලුම් නීතිය පිළිබඳව සහ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවත් ඒ වගේ ඉල්ලුම් නීතියට හේතු ඉතාලම කඩිනමින් ඔබ වෙත වීඩියෝ පාඩමකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි VI Education මේ දකින YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබට ඉක්මනින්ම අපේ ඉදිරි වීඩියෝ පාඩම් වලින් මුල ගැහෙන්න පුළුවන්. එසේනම් අදට මම නවතිනවා. සුබ දවසක් හැමෝටම. අපි ආයෙත් ඊළඟ පාඩෙක මුල ගැහෙමු. මම ගායන සර්.